දන්නවනේ මගේ කොෆි ඉස්සලා රස. මෙයාත් ඉන්නවා. හලෝ. හායි මම දැන් ඉන්නේ ගල්ල මවුන්ටන් බ්‍රීස් කබානා. අපි ෂූට් එකකට ගාල්ල යවන්නේ. ඉතින් මේ අපේ ෂූට් එකේ දෙවැනි එක. මේ තමයි මම කොස්ටියුම් එක ෆස්ට් ටයිම් දකින අවස්ථාව. බලමුකෝ. මේ කොස්ටියුම් එක තනිකරම කළු පාටින් තමයි හදලා තියෙන්නේ. කොස්ටියුම් එක හදලා දුන්නේ ස්ටයිල් ෆික්ස් එකේ අශිකා අක්කා. සම්පූර්ණ කොස්ටියුම් අයිඩියා එක ඉනු අයියාගේ. දැන් දන්නවනේ ෆොටෝග්‍රැෆර් කවුද කියලා. ඉනු ෆොටෝග්‍රැෆි තමයි මේකේ ෂූට් එක කරන්නේ. මේ තියෙන්නේ ෂූට් එක දවසේ උදේ. චතු එස් ආරච්චි චතු අක්කා තමයි අදත් මේකප් එක කරන්නේ. ඉතින් මෙන්න මේ ආකාරයට අද අපේ කට්ටියම ෂූට් එකට යන ගමන් තමයි මේ. ඉනු අයියා, රිනෝ, චතු අක්කා, අනුෂ්ක සහ වරුණ මෙයාලා තමයි අද ෂූට් එකේ ඉන්නේ. මේ බිල්ඩින්ග්ස් දකිනකොටම හිතා ගන්න පුළුවන් මේ කොහෙද කියලා. අද ෂූට් එක කරන්නේ ගාලු කොටුවේ. ගෝල් ෆෝර්ට් එක ඇතුලේ තියෙන පොඩි පොඩි කැෆේස්, shops, ඒ වගේ විකුණන්න තියෙන පොඩි පොඩි items, ඒ වගේම ඇඳුම්, ඒ ඇඳුම් වල ඩිසයින්, materials හරිම ලස්සනයි. මේ හැමදේම එක්ක මට අනුව නම් ගාලු කොටුව කියලා කියන්නේ පාට චිත්‍රයක්. ඉන්න ගමන් මේ වගේ පොඩි පොඩි වීඩියෝ කරනවා. මේ ජුවලරිස් අයිඩියා එක ඉනු අයියාගේ. එයාට ඕනේ වුණා මේ සේරම සිප්පි කටු වලින් කරගන්න. ටිකක් සෙනග අඩු තැනක් තෝරගත්තට පස්සේ අපිට මේ ෂූට් එක කරගෙන යන්න පහසුයි. ඒ කියන්නේ එන්ජොයි කරන්න ඇවිල්ලා තියෙන මිනිස්සුන්ට ඩිස්ටර්බ් වෙන්නෙත් නැහැ. අපේ වැඩේට ඩිස්ටර්බ් වෙන්නෙත් නැහැ. ඒ වගේම අපි තෝරගන්න ලොකේෂන් එක ෆොටෝස් වලට ලස්සන වෙන්නත් ඕනේ. අවසානයේ මෙන්න මෙතන තමයි අපි සිලෙක්ට් කරගත්තේ. මෙතන සහ මේ අවට ප්‍රදේශය. මේ ෂූට් එක මම කොච්චර වතුර ආශ්‍රිතව කළත් හරි වෙලාව එනකන් මට කොස්ටියුම් එක තෙමා ගන්න බෑ. ඒ කියන්නේ කොස්ටියුම් එක තෙමෙන්නේ නැතුව ගන්න ඕනේ ෆොටෝස් තියෙනවා. තෙමිලා ගන්න ඕනේ ෆොටෝස් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ අවස්ථාවලදී මට වෙලාව වෙනකන් කොස්ටියුම් එක පරිස්සම් කරගන්න වෙනවා. අශිකා අක්කා මේ ස්කර්ට් එකට ජැකට් දෙකක් හදලා එවලා තිබ්බා.
ඉතින් අපි එකක් try කරලා බලලා ඒකට වඩා අනිත් එක හොඳයි කියලා හිතලා අපි මේ අනිත් එක try කරලා ඉවරලා shoot එක කරන ගමන් මං හිතන්නේ මගේ figure එකට හරි ගියේ අපි දෙවනියට try කරපු ජැකට් එක. වරුණ පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගන්න ගමන් අපි ෂූට් එක කරගන්න තෝරගත්ත ලොකේෂන් එකට එහා පැත්තේ ගල් බැම්මක් තිබුණා. ඉතින් අපි ඒකත් ෆ්‍රේම් කරලා ෆොටෝස් ටිකක් ගත්තා. අපි ෂූට් එකට තෝරගත්ත ලොකේෂන් එකට එහා පැත්තේ තව තැනක් තිබුණා. ඉතින් එතනත් අපි ෆොටෝස් ටිකක් කරගත්තා. අපි හිතුවා එතන ෆොටෝස් වලට ලස්සනයි කියලා. මෙන්න මේ විදියට තමයි අපි බීච් එකේ ෂූට් එක කළේ. ඉතින් vlog එක බලපු හැමෝටම තෑන්ක්ස් කියලා කියනවා.